සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ කතන්දරය මෙයින් වසර 90කට පෙර එනම් 1921 මැයි 12 වෙනිදා සිදු වූ අපූරු සිද්ධියකි. එවකට මෙරට පාලනය කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. මේ වකවානුවෙන් මෙහි සිටි අග්‍රාණ්ඩුකාරවරයා වූයේ චාමස් මහතා. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර කුයින්ස් හෝටලේ. ඒ දින වෙසක් පොහෝ දවසක්. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්න යන බව චාමස් උඩුමහලේ සිට දැක්කා. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ මෙපද භක්තිමත් ගෞරවයක් පැවතීම ගැන ආණ්ඩුකාරවයට ඉවස ගන්න බැරි වුණා. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක් එවැගේම වෛරයක් ඇති වුණා. වහාම කම්මල් කරුවෙකු කිනිහිරයක් සහ කුළු ගෙඩයක් සොයාගෙන ලෙස අග්‍රාණ්ඩුකාරවරයා එයාගේ නිලධාරීන්ට නියෝග කළා. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙනීමෙන් පස්සේ ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන එන්න ලෙස නිලධාරීන්ට නියම කරලා ඔවුන් දෙම ස්ථානයට රැගෙන යන ලෙස නියෝග කරා. ටික වේලාවකින් අග්‍රාණ්ඩුකාරවරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදු වුණා. කිනිහිරිය, කුළු ගෙඩිය සහ කම්මල්කරු මද්දුම් බණ්ඩාර උයනේ එක තැනක රඳවලා මාලිගාවෙන් පිටතට ගත් දළදා වහන්සේ කිනිහිරිය මත තියන්න කියලා අග්‍රාණ්ඩුකාරයා කිව්වා. සිදුවන්නට යන දේ ගැන ඉවෙන් වගේ දැනගත්ත ශ්‍රී දළදා හිමියන් වැඳ පුදා ගන්න ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලාගෙන හිටියා. අදට වයස 104ක් සපුරා සිටින මොරගොල්ලේ රන් එතනාද ඒ පිරිස අතර වුණා. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කිනිහිරේ මත තබා කුළු ගෙඩියෙන් ගසා කුඩු කර දමන ලෙස අග්‍රාණ්ඩුකාරවරයා කම්මල්කරුවන්ට නියෝග කරා. රාජධානිය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු දළදා හිමියන් කිනිහිරේ මැද තබා කුළු ගෙඩිය ඔසවා වැරෙන් පහලට පාත් කළා. නමුත් කුළු ගෙඩිය ලංවන විට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එතන නොවිය. අනේ සාදු, අනේ සාදු, අනේ සාදු කියලා කවුරුත් හඬ නගන්න වුණා. අග්‍රාණ්ඩුකාරවරයාට මේක දැකලා කෝපයක් හිතේ පහළ වුණා. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ දන්ත ධාතුන් වහන්සේ ඉක්මනට හොයාපිය නැත්තම් තොටත් මරණය කියලා අග්‍රාණ්ඩුකාරවරයා කිව්වා. ඔහුගේ නිලධාරින්ද සමග දන්ත ධාතුන් වහන්සේ හොයන්න ගත්තා. කොතනකවත් පෙනෙන්න නොවිය. කුඩු වී ඇද්දයි පරීක්ෂා කරන්න කිනිහිරේ අතගා බැලු නමුත් කිනිහිරේ එවැනි කිසිදු ලකුණක් නොවිය. දැන් මේ අග්‍රාණ්ඩුකාරවරයාට කෝප වෙලා ඉක්මනට දන්ත ධාතුන් වහන්සේ හොයන්න නැත්තම් තොපි ඔක්කොම මරනවා කියලා කිව්වා. දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට පටන් ගත්තා. මොහොතකට වඩා ගත වුණේ නැහැ. මොරසූරන වැස්ස පටන් ගත්තා. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩාගෙන පාත් වුණා. වැස්ස නවතී යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක් හිටියා. නමුත් වැස්ස නැවතුනේම නැහැ. අග්‍රාණ්ඩුකාරවරයා සහ ඔහුගේ සහචරයෝ තෙමි තෙමීම ක්වීන්ස් හෝටලයට දුවගෙන ගියා. එසේ පටන් ගත්ත වැස්ස නැවතුනේම නැහැ. රස්ව හිටිය බෞද්ධ ජනතාව තෙමි තෙමි යාපද කඩවල් වලට ගියා. වැස්ස නැවතුනේම නැහැ. එදා දවස පමණක් නොව, එදා රාත්‍රිය පමණක් නොව, ඊළඟ දවස පමණකුත් නොව, එක දිගට නොනැවතීම වහින්න ගත්තා. මේ අන්දමට පුරා සති දෙකක් ගෙවී යනතුරු වහින්න ගත්තා. මුළු මහනුවරම වැවක් වගේ වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරන ලද නුවර වැව බැමි පුපුරා කඩාගෙන යන්නද ඔන්න මෙන්න කියා තිබුණේ. එක පාටම අග්‍රාණ්ඩුකාරවරයා කලබල වුණා. එහෙම හිතුවන්න වුණා. කරගන්න කිසිම දෙයක් නැතුව වැව පුපුරා ගියොත් ක්වීන්ස් හෝටලේදී ඉවරයි. අග්‍රාණ්ඩුකාරවරයා වහාම සිය සහචරයන් කැඳවලා දැන් ගිහින් කියාපියා වහල පහල ඉන්න බෞද්ධයන්ට යයි කියන උන්ට මාව දැන් හම්බෙන්න කියලා. දුවපියව අග්‍රාණ්ඩුකාරවරයා එයාගේ සහචරයන්ට අණ කළා. ටික වෙලාවකට පස්සේ වැස්ස තෙමීගෙන අහල පහල බෞද්ධයෝ ටික පැවුණා. දැන්ම ඵලයව ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේව හොයාගෙන වරෙව්. දන්ත ධාතුන් වහන්සේ හොයාගන්න නැතුව මේ පැත්තට එන්න එපා. එහෙම වුණොත් ඔයාලා ඔක්කොලා මරලා දානවා. දැන් ඵලයව කියලා අග්‍රාණ්ඩුවරයා එතනට ඇවිල්ලා හිටපු බෞද්ධයන්ට අණ කළා. බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අවට මද්දුම් බණ්ඩාර උයනේ තනකෝල ගහක් නෑර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සොයා බලන්න වුණා.
එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනෙක් ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් ඇතුල් වුණා. ඇතිලි වී උන්වහන්සේ වැඩ සිටි තැන බැලූහ. කිසිදු ආරෝවක් ආපදාවක් නැතිව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුන් දැක්කා. අනේ සාදු ඔවුන්ට ඉබේටම කියවුණා. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්නෙන් දැවෙනවා. අපට අනුකම්පා කොට සහනයක් ලබා දෙන මැනවි. වරදක් කළේ අර බ්‍රිතාන්‍ය ජාතිකයා වුණාට අපේ මිනිස්සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔහු දිගින් දිගටම කන්න ලව් කරලා පිටිපස්සෙන් පස්සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්සා. වැස්ස මුළුමනින්ම නැවතී තිබුණා. එක පොදක්වත් වැටෙන්නේ නැත. සැනකින්ම අග්‍රාණ්ඩුකාරවරයා වෙත ගිහිල්ලා ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන් මේ වැඩ සිටින බව දැන්නුවා. ආණ්ඩුකාරවරයාට ඒ සිද්ධියෙන්ම මේ රට එපා වෙලා නැවතත් බ්‍රිතාන්‍ය බලා පිටත් වෙලා ගියා. ශ්‍රී දළදා වහන්සේ සෙලෙව්වොත් නැතහොත් එළියට ගත්තොත් වහිනවා යන ජනමතය අදටත් බෞද්ධ සමාජයට කිඳා බැහැලා